Hi guys, Welcome to our YouTube channel. අද වීඩියෝ එකෙන් අපි සතියකට කන කෑම්බඩු ගන්න යමු. එහෙනම් මොකද වෙන්නේ කියලා බලමුකෝ. Subscribe කරපු නැති කට්ටිය subscribe කරන් යන්න. අද නම් හොඳටම වැස්ස දවසක්. අපි මුලින්ම මෙහි තියෙනවා shop එකක් Kmart කියලා. ඒකට තමයි ආවේ. එතනින් පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. මුලින්ම ඒකට ආවේ නිසා පොඩි වීඩියෝ ක්ලිප් තමයි එකතු කරන්න වෙන්නේ. මහර සෙනගක් ඉන්නේ අද. අපි දැන් යන්නේ බිත්තර පැක් එකක් ගන්න. මෙහි බිත්තර නම් ගොඩක් ලාභයි. මම ඔයාලට වීඩියෝ එකකින් මෙහි බඩු වල ගණන් ගේන්නම්. අපි සෙනග නිසා ඒ මාර්ට් එකෙන් ආවා. NSK එකට තමයි දැන් අපි මේ ආවේ. මෙතන තියෙනවා හාල් වර්ග. මෙතන ඕනම දෙයක් ගන්න තියෙනවා. ගෙදරකට අවශ්‍ය කරන. මේ උඩ තියෙනව නේද කප් වල දාලා ඒකෙන් තියෙන නිකන් ජෙලි කෑලි වගේ ඒවා වගේ. මෙතන තියෙන ජූස් වර්ග, යෝගට්, බටර්, ෆ්‍රෙෂ් මිල්ක් ඕව තමයි මේ. මෙතන තියෙන අයිස්ක්‍රීම් වර්ග. මේ මයිලෝ අයිස්ක්‍රීම් එක එහෙම තියෙනවා. නෙස්ලේ එකේ ඒවා තමයි ගොඩක් වෙලාවට කන්න පුළුවන්. මේ නිල් පාට කප් එකක් තියෙන්නේ. අන්න ඒක තමයි රස. දැන් අපි යමු එළවලු පැත්තට. මෙතන තියෙන කොළ ಜಾති එහෙම තමයි. මේ ඩීක්ස්. සමහර එළවලු නම් දන්නේ නැහැ ඇත්තටම. සුප් කැට එහෙමත් තියෙනවා මෙහෙ. මම මේ කොළ ಜಾති එහෙම නම් ගන්න අපේ හාවට. අද මෙතන සෙනග ඉන්නවා ඉරිදි දවසක් නිසා. මේ ඉන්නේ අපේ අක්කා. ඔයාලට මේ ගණන් ගහලා දෙනව පේනවා ඇතිනේ. මේ හැම එකකම තියෙන කිලෝ එකක ගාන මෙහි සල්ලි වලින්. මෙතනින් තමයි මෙෂර් කරගන්න තියෙන්නේ. හැම එළවලුවක්ම මෙතනින් මෙෂර් කරගෙන තමයි අපි කැෂියර් එක ගාවට යන්න ඕන. අපි දැන් යමු ෆෘට් පැත්තට. මෙහි ඇපල් එහෙම මාරම ලාභයි. ලංකාවේ නම් මාර ගණන්නේ. මෙහි ඉතින් 10ට 5යි 10ට 7යි ඔහොම ගණන් වලට තියෙන මේ දොඩම් එහෙම ලාභයි. මෙතන මේ මිදි වලට එහෙම ඔෆර්ස් දාලා තියෙනවා. ඊළඟට අපි යමු මීට් පැත්තට. මෙතන මේ ඉන්නවා මේ පොකිලිසෝ. මැරිච්ච අයත් ඉන්නවා, පණ තියෙන අයත් ඉන්නවා. මේ මාළු මෙහි කට්ටිය කනවලු. මම නම් දන්නේ නැහැ මොනවද කියලා මේ මාළු.
මේ බෙල්ලෝ ඉන්නේ. මේ බීෆ් එහෙම තියෙන්නේ මෙතන. මේ චිකන් මෙහෙම තමයි ඉතින් මෙහෙ තියෙන්නේ. මේ පැත්තේ තමයි ඉතින් 3-5 වර්ග නූඩල්ස් වලට සෝස් වගේ එහෙම තියෙන්නේ. මේ කොරියන් රාමෙන් එහෙම එක වර්ග වලින් තියෙනවා. මේ අර කේ ඩ්‍රාමා වල කට්ටිය එහෙම කන ඒවා තියෙනවා. මං අතරම නම දන්නේ නැහැ. කන මොකක් හරි බීම් එකක්. තොබොකි එහෙම තියෙනවා. මං ඔයාලට මේ වගේ ගණන් ගේන්නම්කෝ. මෙතන මේ ගොඩක් තියෙන චයිනීස් කට්ටිය කන දේවල්. මෙහි ගොඩක් චයිනීස් කට්ටිය ඉන්නවා. මේ පැත්තේ තනිකරම තියෙන මේ වගේ කෑම වර්ග. මෙතන තියෙන චිප්ස් වර්ග. මේක නිකන් අපේ උස්වත් එක වගේ නේද? මේ ටිකේ තියෙන චිප්ස් වර්ග එහෙම තමයි. අපි බඩු අරන් ඉවරයි. දැන් කැෂියර් එක ගාව තමයි ඉන්නේ. ඇඳුමක් දැකලා ඔන්න එතන නැවතුණා. අපේ අක්කා කෙනෙක් ගිහිල්ලා අහනවා ලස්සනයිද කියලා. ඉස්කින එකක් ගන්න ගිහිල්ලා අන්තිමට ෂෝට්කුත් ගත්තා. එයාගේ වැඩ ඉතින් එහෙම තමයි. මෙතන ATM මැෂින් එහෙම තියෙනවා අර ටොයිස්ලා ඉන්න. මාර ලස්සනයි ඉතින්. අපි දැන් බඩු අරගෙන ඉවරයි. අදට වීඩියෝ එක මෙච්චරයි. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.